ඔයාලා Facebook එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල ඕන තරම් මේ වගේ ෆොටෝ දැකලා ඇති. ඉතින් දැන් අපි කරන්න හදන්නේ මේ වගේ ෆොටෝ කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා. අපි දැන් ඒකට මුලින්ම කරන්න ඕනි Google එකට යන්න ඕනි. ඉස්සරවම Google එකට යන්න ඕනි. ඊට පස්සේ මේ search bar එකේ chat GPT කියලා ටයිප් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන ටයිප් කරන්න තැනක් තියෙනවා. එයින් එතෙන්ද අපි ජෙනරේට් කරගන්න ඕනේ ෆොටෝ එක මෙතෙන්ට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් අපි මේ ජෙනරේට් කරගන්න ඕනේ ෆොටෝ එක තියෙන තැනට යන්න ඕනේ ඉස්සරහාම. ඊට පස්සේ ඒක තියෙන්නේ මගේ මෙන්න මෙතන. ඔන්න මම දැන් ඒක කොපි කරගන්නවා. ගිහිල්ලා CTRL එකත් එක්ක 100 අකුර ඔබපුවාම කොපි වෙනවා. ඊට පස්සේ මේක මිනිමයිස් කරලා ආයෙත් chat GPT එකට ගිහින් මෙතෙන්ද ඒක පේස්ට් කරගන්නවා. CTRL එකත් එක්ක ඔබලා මේක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ෆොටෝ එක ඇඩ් වෙනවා මෙතෙන්ද. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන්ද මෙන්න මේ ෆොටෝ එක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනම ask anything කියන තැන ඔයාලා ටයිප් කරගන්න ඕනේ මෙන්න මේ වචන ටික. අන්න ඔය වචනේ මෙතනින් ටයිප් කරගන්න ඕනේ. මම මේ වචනේ ඔයාලට මෙහෙම තියලා ඔයාලට බලාගෙන ඔයාලගේ chat GPT එකේ ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේක description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ඊතලය දෙන්න. මෙන්න මේ වචනේ ටයිප් කරලා මෙන්න මේ ඊතලය දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෆොටෝ එක මෙතෙන් ඇඩ් වෙනවා පේනවා. ඊට පස්සේ මෙතන මේ getting started කියලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆොටෝ එක අර ඉස්සෙල්ලා මුලින් තිබ්බ විදිහට මේ ෆොටෝ එක මෙතන මේ ජෙනරේට් වෙනවා. මේකට තප්පර කිහිපයක් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙතන ඇඩ් කරපු ෆොටෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරලා මේ වගේ ලස්සන ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න.